ඔන්න ඉතින් අද පොඩ්ඩක් විශේෂ තැනක ඉඳන් තමයි වීඩියෝ එක පටන් ගන්නෙ. අද මම ඌබයක් ඇතුලේ ඉඳන් තමයි මේ වීඩියෝ එක පටන් ගන්නෙ. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සන ෆ්ලවර් බුකේ එකක් තියෙනවා රෝස් ෆ්ලවර්ස්. ඉතින් මම අද යන්නේ කොහෙද? හරි මම අද යන්නේ එයාපෝට් එකට ස්පෙෂල් කෙනෙක්ව පික් කරන්න. කවුද? ඉතින් අද එයා එනවා මාව බලන්න ලංකාවේ ඉඳන් කටාර වලට. ඉතින් ගොඩක් ස්පෙෂල් මාර එක්සයිටඩ් මම. ඉතින් යාව පිළිගන්න ෆ්ලවර් බුකේ එකත් අරගෙන දැන් මම එයාපෝට් එකට යන ගමන් කැබ් එකේ ඉන්නේ. සෝ ෆ්ලයිට් එකයි අරයිවල් එක තියෙන්නේ 1:45ට. දැන් වෙලාව 1:00ට වගේ ඇති. ඉතින් එතෙන්ට ගිහිල්ලා බලමු කොහොමද එයාගේ රියැක්ෂන් එක කියලා. ඉතින් ගයිස් මං කිව්වා වගේ අද එයා මේ ලංකාවෙන් ඉඳන් කටාර වලට එන මේ ෆ්ලයිට් එක තමයි එයාගේ ජීවිතේ ෆස්ට් ෆ්ලයිට් එක. ලංකාවෙන් පිට රටකට තනියම යන පළවෙනි වතාව. ඉතින් ඒක එයාට ලොකු අත්දැකීමක් වෙයි. ඒ වගේම ඉතින් මටත් ගොඩක් සතුටුයි. ඉතින් එයා කටාර වලට එන මේ පොඩි විසිට් එකේ මට ඕනේ එයාට කටාර වල තියෙන ලස්සන තැන් පෙන්වන්න. අපි ගිහපු ලස්සන තැන් මම වීඩියෝස් වලින් ඔයාලට ගේනවා. ඒ හින්දා මිස්ටර් බන්ඩිය ෆලෝ කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු ඉක්මනට එයාපෝට් එකට එයාව පික් කරන්න. එහෙනම් මම ඔන්න එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ දැන් අරයිවල් එකේ. දැන් වෙලාව හරියටම 1:52යි. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරලා තියෙන 1:44ට. වෙර ටික් කරන් එද්දී ඉන්න පොඩි වෙලාවක් යනවනේ. ඉතින් එතකන් මම ෆ්ලවර් බුකේ එකක් තියාගෙන එයා එනකම් මෙතන වෙලා බලන් ඉන්නවා. මම කලිනුත් එයාපෝට් එකට ඇවිල්ලා තියෙනවා මේ කට්ටිය පික් කරන්න. ඒවට අද ගොඩක් මාර අමුතු ෆීලිං එකක් දැනෙනවා. මොකද අද වයිෆ් නෙන්නේ ඒ නිසා. අපි බලමු මේ ආපුවම මොකද්ද රියැක්ෂන් එක කියලා. පොඩ්ඩක් වෙලා බලන් ඉන්න වෙයි. එයා එනවා ගයිස්. අපි යමු දැන්. ඉතින් ගයිස් කොමාරි ෆ්ලවර් බුකේ එකත් අරගෙන මම යාව වෙල්කම් කරන්න ගියා. හැබැයි පොඩි අවුලක් වුණා. මගේ තිබ්බ කලබලයට කැම් එකේ රෙකෝඩින් ඔන් කරලා නැහැ. වීඩියෝ එක කරගෙන හිටියේ ඒකත් කියවන්න. හරි ඉතින් මං හිතුවා වගේ එයා ගොඩක් සර්ප්‍රයිස් වුණා. එයාට ගොඩක් සතුටුයි. ඉතින් මටත් ගොඩක් සතුටුයි. ඒ වගේම එයාට මම මේ ගෙනිච්ච මේ ෆ්ලවර් බුකේ එකට එයා මාරම ආසයි. එතන ඉතින් ෆොටෝ ටිකකුත් ගහලා මෙන්න මේ වගේ ඉතින් පොඩි වීඩියෝ කැලටකුත් එයාගත්ත. දන්නවද ඉතින් කෙල්ලන්ගේ හැටි. හරි ඉතින් ඊට පස්සේ අපි දෙන්න කෙලින්ම ගියේ අපි නවතින හොටෙල් එකට. ඔන්න එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්නේ අපි නැවතිච්ච හොටෙල් එක. රූම් ටූර් එකකුත් මම ඔයාලව එක්කන් යන්නම්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහසුත් යටින් කමෙන්ට් කරන්න අමතක ගන්න එපා. එහෙනම් ඉතින් එයාත් එක්ක මම කටාර වල බලන්න යන ලස්සන තැන් ඔයාලත් බලන්න කැමති නම් මිස්ටර් බන්ඩියෝ ෆලෝ කරලා තියාගන්න අමතක ගන්න නැතුව. එහෙනම් මම ගෙන් එන්න කට්ටිය පරිස්සමෙන් ඉන්න. See you.